හරිද බං වැඩේ යන අතරතුරේ මේ ටිකත් කියන්න ඕන දැනගන්න නේද අපිට සෙට් ලයින් වල සමහර විවිධාකාර විද පොරවල් නේද විද පොරවල් ඉන්න පොරවල් කිතන් ඉන්න පොරවල්ක් තියෙනවා නැති වුණොත් ඉන්නවා හරිද මේ වැඩේ කරද්දි බං අනිවාර්යයෙන්ම මේ අපිට ඕනි මේ සම්පූර්ණ විෂය මාලාව සම්පූර්ණ පාඩම් ටික සමහර කරන පාඩම් 3-4 සර් බැරි වේද පාඩම් දෙකක් විතර 3ක් විතර කරලා මේකට පොඩ්ඩක් ගොඩ දාගන්න පුළුවන් බං මෙන්න මොනවද නම් ගොඩ දාගන්න පුළුවන් එහෙම නැත්නම් අපිට නම් ගොඩ දාන්න එහෙම චූන් බෑ බං ඒක නිසා අනිවාර්යයෙන්ම මේකට සම්බන්ධ වෙන උන් හැම වෙලේම අනිවාර්යයෙන් සම්පූර්ණ පාඩම් ටික කරගන්න වෙනවා කරගෙන තමයි විභාගයට යන්න වෙන්නේ මොකද බං මේ පේපර් එක හදලා තියෙන්නේ ප්‍රශ්න මේ පාඩම් දෙකකින් තුනකින් නෙමෙයි සම්පූර්ණ විෂය මාලාව ඒ නිසා එක එකාට චූන් දෙදී ඉඳලා හරියන්නේ නැහැ වැඩේ ගොඩ දාගන්න සම්පූර්ණ පාඩම් මාලාව තියෙන්න ඕනේ අද අවසාන පාඩම දක්වා යුනිට් ටික ඔක්කොම හරියට තියෙන්න ඕනේ දැන් ගොඩක් එවුන් අවසානට යද්දී නිකන් ඥාවු වෙලා යනවනේ නේ බං අන්තිමට තියෙන මොනවාද තොරතුරු තාක්ෂණ අනාගත දිශානතිය සමහරුන් අනාගතේ දන්නේ නැහැ දිශානතිය දන්නේ නැහැ නේ බං එහෙම සීන් තියෙනවා එහෙම ගොඩ දාන්න බෑ මේක ඒක නිසා ඒකදී ඩයග්‍රෑම් එකක් එහෙම අපිට එනවා ඒජන්තර උපසටහන ඒ ටික හරියට ලියා ගන්න ඕන විද්‍යුත් වාණිජය කැලලක් එනවා IoT internet of things සමහරව අහලත් නැතුව තමයි විභාගෙ ලියන්න යන්නේ අනේ මන්ද කොහොම කරන්නද කියලා ඉතින් සමහර වෙනවා බං අර අපි නිකන් අඳුර යතපත ගන්නවා වගේ සීන් එක ඔහේ නිකන් යනවා නිකන් අර මොකක්ද උන් වගේ ඇවිල්ලා එහෙම බෑ බං උඹලා හලතින උඩ තරන්නේ බං අර එළිය වැඩ තමයි ප්‍රතිඵල තියෙන්නේ නේ බං එළියෙන් කරන්න ඕන අනිවාර්යයෙන් මොන දෙයක් එළිය තියෙන වෙලේ කරන්න ඕන ඒ කියන්නේ අවධානයෙන් හොඳට කරගන්න ඕන කරගත්තොත් තමයි ගොඩ දාගන්න ඒ උලට කියන්න සතුටුයි අපි දන්නවා හැම සැරේම මේ සැරේ 24 කොල්ලොන්ගෙත් අනිවාර්යයෙන්ම කොල්ලෝ ගෙල්ලෝ ටිකේ හොඳම ප්‍රතිඵල මගේ තියෙනවා මහනුවර දිස්ත්‍රික්කේ නේද දිස්ත්‍රික් දෙක තියෙනවා වාණිජාංශයේ කොල්ලෙක් අපේ තමයි දෙවෙනියා වෙලා තියෙන දෙවෙනියා කියන්නේ බං පළවෙනියා තමයි මොකද ඌ සිංහල මීඩියම් කරේ අනිත් ඉංග්‍රීසි මීඩියම් එකේ තමයි දිස්ත්‍රික් ෆස්ට් වෙලා තියෙන්නේ සෙකන්ඩ් ඉන්නේ මගේ ඌ සිංහල මීඩියම් කොමර්ස් ඒ තුනයි නේද ඊට පස්සේ බෙස්ට් රිසල්ට් එක ධර්මරාජ කොමර්ස් වල ඊට අමතරව ගත්තොත් බෙස්ට් රිසල්ට්ස් දෙකක් තියෙනවා බං හරි එකක් තමයි මේ සුමංගල මහාවිද්‍යාලයේ බෙස්ට් රිසල්ට් එකක් මගේ කොල්ලෙක් ඒ දෙකයි B එක තියෙන්නේ විද්‍යාර්ථි බෙස්ට් රිසල්ට් එකක් මගේ කොල්ලෙක් ඉන්නේ ඒ දෙකයි B එක වාණිජාංශය ඔය ඉතින් IT අපිත් එක සෙට් කරලා ගොඩ දාගෙන සම්පූර්ණ විෂය මාලාවම කරගත්තේ උන් හිටියා උන් හොඳ අවධානයෙන් හිටියා අවදියෙන් හිටියා අර ඔහි අතපතක ගා දැගලුවේ නැහැ හරිද පාඩ සම්පූර්ණ පාඩම් මාලාව ආවරණය කරගත්තා මේ තියෙන වැඩ ටික ඔක්කොම හරියට කරගත්තා ඒක නිසා බං අර පිළිවෙලට ප්‍රශ්න පත්‍ර ටික කරලා පාඩම් ටික ගොඩ දාගෙන ගියොත් මේක ගොඩ දා ගන්න පුළුවන් එහෙම නැතුව එහෙම මෙන් චූන් ගන්න ගියොත් චූන් තවා ගන්න වෙන්නේ බං ඒක නිසා හොඳට මතක තියාගන්න වැඩේට සෙට් වෙනේම හරියට සෙට් කරලා ගොඩ දා ගන්න වරිලා හරි